කොහොමද ඔයාලට කාලය හරිම ඉක්මනින් ගෙවිලා යනවා. කාලය කියන්නේ අපිට කිසිම හේතුවක් නිසා නවත්වන්න පුළුවන් සාධකයක් නෙවෙයි. කරන්න තියෙන එකම දේ තමයි කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක. ජීවිතේ ප්ලෑන් කරන්න, ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. එතකොට ඔබට කාලයෙන් නිසි ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පහුගිය දවස් කිහිපය ඇතුලේ මගේ ජීවිතේ මම මොනවද කළේ කියලා. හැමදාම අඳින සාරියට පොඩි වෙනසක් කරන්න හිතුණා. මම ටිකක් කැමතියි වෙනස් දේවල් වෙනස් විදියට අඳින්න. ඉතින් ඒ නිසා මම මේ සාරි එක චුට්ටක් වෙනස් විදියට පොඩි ඩිසයින් එකක් කරගත්තා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. අන්තිමට තිබුණේ මේ විදියට තමයි. ඊට පස්සේ අපි ගියා ගලේ දේවාලයට. ඉතින් ගලේ දේවාලයට ගිහපු අවස්ථාවේ වීඩියෝ ෂොට්ස් කිහිපයක් තමයි ගන්න පුළුවන් වුණේ. මොකද එතෙන්ට අපි යන්නේ වන්දනාමාන කරන්න නිසා මම මුලින්ම හිතන්නේ ඒ දේ හරියටම කරන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ගලේ දේවාලේ පරිසරයේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් තමයි මට ගන්න පුළුවන් වුණේ. අනිත් එක අපි ගොඩක් හවස් වෙලා ගියේ. ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. ඉතින් ඒ නිසා ඒ විදිහට අපි අපේ ඇදහිීම්, අපේ ගරු කිරීම්, ඒ දේවල් ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා ඒකෙන් ආශිර්වාදයක් අපිට ලැබෙනවා කියලා. මේක තදින්ම විශ්වාස කරනවා. ඊට පස්සේ අම්මත් එක්ක එක දවසක මේ අම්මගේ වැඩ වගේකට එළියට ගියා. ඒ වෙලාවේ මේ එකතු කරලා තියෙන්නේ මගේ පාසල. වසර 13ක් මම එකම පාසලකින් තමයි ඉගෙන ගන්නේ. මට සාමාන්‍ය පෙළ විභාගයෙන් වෙනත් පාසලකට යන්න හැකියාව තිබියදීත් මම එහෙම කළේ නැහැ. ඒකට හේතුව මම හරිම කැමතියි මගේ පාසලට. ඉතින් ඒ නිසා මම විශ්වාස කරා මගේ පාසලේ දිගටම ඉන්න. ඉතින් එතෙන්දි මට එතනින් යද්දි දැනුණු හැඟීම තමයි මම එතෙන්දි කැප්චර් කරගත්තේ. ඒක කොච්චර වචනෙන් කිව්වත් තේරෙන එකක් නැහැ. ඒක ගෙදරට පස්සේ වැඩිපුරම රැඳුණු තැන තමයි මගේ පාසල. ඉතින් ඒ හැදෙන හැඟීම එක කියන වචන නැහැ. ඉතින් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. ගොඩාක් පුංචි වීඩියෝ එකක් මේ දවස්වල වහිනවා. ඉතින් මට ඔයාලත් එක්ක මේ පුංචි වීඩියෝ එක ෂෙයා කරන්න හිතුණා. ඒ නිසා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. අපි ලස්සන වීඩියෝ එකකින් දිග වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. හැමෝටම සුබ දවසක්.